නම් ගම් මොකුත් කියන්නේ නැහැ. අපේ එක්තරා කලාකරුයි හරි දක්ෂ රූපණ ශිල්පී. තුමා යනවා දැන් සල්ලි නෑ ජයලල් අතේ. අද ෂෝ එක කළොත් තමයි කීයක් හරි ගන්න පුළුවන්. එහෙම කල්පනාවක එයා ගියා. මං කෝ එන්නේ යන්නේ. අපිත් එක දෙයකපු. යන්නකෝ එයා ටිකක් අනුන්ගෙන් ඉල්ල ගන්නත් අකමැති જાති යාළුවයි. චූට නැකිටලා පෙන්නන්න ඒ කරපු විදිහ. දැන් අපිටම හසන්ත මහත්තයා තමයි මුදලාලි කියලා. දැන් එහෙම වැරදිට හිතන්න එපා. මම ගොයි මේ මුදලාලිගේ චරිතය. ඔබතුමා ඔතෙන් දැන් කැෂියර් කෝඩින ආවෝ. ප්ලේන්ටිය බැනිස් එක 17 පෙනයි හරි. හරි මහත්තයා. ඔහොම දිදී ඉන්නවා. ඒ මුදලාලි මහත්තයා දැනනමයි CCTV ඒවා මොකුත් නැහැ. මුදලාලි මහත්තයාට උකුසු ඇස්තින්නේ මෙහෙම වටේ ඔක්කොම බලලා ඉන්නවා. අතන කේල් කනක් එල්ලනවා. එහා පැත්ත ඔහොම කේල්. කේල් කනක් ගාවට ඒත් වෙලා මේ යාළුවා මෙහෙම ඉන්නවා. අත් දෙක දැන් මෙහෙම ඉන්නවා. මෙහෙම ගිහිල්ලා දැන් අර උඩහ පැත්තේ ලොකු පූවාලු ගෙඩියම තියෙනවනේ. එතන මේ හිමීට දැන් ගෙඩියකට අත ගිහිල්ලා. ඒ ගලා දිනවා. අදිනවා දැන් හිමීට මෙහාට අරගෙන ටට්ටක් ගාලා කනවා. ලෙල්ල දානවා. දලාල් දිහා බලනද අදිනවා වැලමිටෙන් ගහනවා ඇඹුල් කැනට. එතකොට හෙල්ලෙන්නේ ඇඹුල් කැන. තුන්වෙනි වතාව අත දික් කළා. දැන් එතනින් සෑහීමකටපත් නොවි මේ සටකටකම දිගට යන්න පටන් ගත්තා. තව එකක් අදිනවත් එක්කම හසන්ත මහත්තයා දැන් මුදලාලි මහිදියා බලන්. බලාගත්තුම මුදලාලි දැන් මෙහෙම ගෙන 42 හරි. හරි. පහක් නෑ. හරි. මෙහෙම දැක්කා. කේල් ගන්න දික් ගාල මෙහෙම දැක්කා. මේ ගාල මෙහෙම හැරුණා. දැන් හොරකම දැක්කන් මේ ගාල හැරෙනකොට මුදලාලි මහත්මයාට ඉතුරු වචන ටික කියන්න දුන්නේ මේ නාට්‍ය ශිල්පියා. හොඳ වැඩක් පාවිච්චි කළා. මොකද්ද? දැන් එයා මේ කෙහෙල් ගෙඩි කන්නේ අපිට හොරින්. හරිනේ. දැන් මුදලාලි මහත්තයා ඒ පාර යාගේ ගේන්ති ඇදිලා ආවේ. මුදලාලි මිනෝ. ඒ කියන්නේ සටකපටකම හරියට ක්‍රියාත්මක වුණොත් එහෙම සටකපටකමට අහුවෙච්ච මිනිහ දන්නේ නැහැ. මම මේ අහුවෙලා ඉන්නේ සටකපටකමකට කියලා.